අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොනතරම් කැපකිරීම් කරනවද? ඒත් ඒ දුක වේදනාව හඳුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටක් නැති වෙලා යනවා. වැරදි ඇසුරුවල් නිසා ජීවිතේ විනාශ වෙලා සිපිරිකට යන්න සිද්ධ වුණු දේනියක් නිසා තවමත් දුක් විඳින පීකුගේ සංවේදී කතාවයි මේ. මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැහැ. මට හිටියේ එක දරුවයි. එයත් ගැහැණු දරුවෙක්. මම මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මම මෙහෙම හිටියට හොඳ රස්සාවක් කරපු කෙනෙක්. මම විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට. අපේ පවුලේ මම විතරයි. කසාද වැඳලා අවුරුදු 3-4ක් ගත වුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ. අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලයකටම ගියා. පුළුවන් තරම් බාරහාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා. අපි අනුරාධපුරේ ගියා, කතරගම ගියා, තලඳා මාලිගාවට ගියා. මේ හැම තැනටම පුද පූජා කෙරුවා. හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක්ගෙන් වගේ හමු වුණා. මේ ඔක්කොම කරන්න පටන් අරගෙන අවුරුදු 5කට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා. ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. බිරිඳගේ අම්මයි නංගි අපේ ගෙදර නතර වෙලා හිටියේ. ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු 38ක් විතර ඇති. මම එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආදා ඉඳලා බිරිඳ අසනීපෙන් හිටියේ. දරුවා ලැබෙන්න ඇවිත් මාස 4ක් වෙද්දී බිරිඳට හොඳට අසනීප වුණා. ප්‍රෙෂර් වැඩි වුණා. දොස්තර මාතුරු බය වුණා බිරිඳ ගැන. ඒ නිසා ඒගොල්ලෝ දරුවාගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවාව ගත්තා. දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ අපිට දරුවා නැති වේවි කියා. ඒත් මට නැති වුණේ මගේ බිරිඳ. බිරිඳගේ මරණයෙන් පස්සේ දරුවා මාස 2ක් විතර හිටියේ රෝහලේ. මාස 2මාරකට 3කට විතර පස්සේ අපිට දරුවාව දුන්නා ගෙදර ගෙනියන්න කියලා. මම දන්නේ මට ඒ වෙලාවේ දැනුනේ සතුටද දුකද කියලා. මම හරියට ඇඬුවා. බිරිඳගේ නංගි අම්මයි මගෙත් එක්ක නතර වුණා. නංගි විවාහ වෙලා හිටියේ නැහැ. එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා. අපි මේ දරුවව ඉතාමත් ආදරෙන් හදාගත්තා. ඒ දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා. අම්මට ඕන උනේ නංගිව වෙනත් කෙනෙකුට බඳලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින් නංගිම ආයෙත් ගෙදර ආවා. ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචි වුණා. අපේම නෑය වුණත් එහෙමයි. මම අන්තිමට හිතාදාගත්තා ගීඩම විකුණලා වෙන කොහෙට හරි යන්න. බිරිඳගේ නංගි ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගීඩම විකුණුවා. පිටපළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කලින් අපේ විවාහය ලියාපදිංචි කළා. බිරිඳගේ නංගිගේ නම සෞම්‍ය. අපි දරුවත් හදාගෙන බොහොම සතුටින් හිටියා. දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්වුවට පස්සේ දරුවව ශල්‍ය කර්මයකට ලක් කෙරුවා. ඊට පස්සේ දුවට තිබුණු ලෙඩ සනීප වුණා. මට ඕන වුණේ දුවට හොඳට උගන්වන්න. දුවව අපි කොළඹ ලොකු ඉස්කෝලේකට දැම්මා. සෞම්‍ය තමයි මුලින්ම දුවව ඉස්කෝලේට අරගෙන ගියේ. මම හිතුවේ නෑ සෞම්‍ය කිසිම දවසක මාව දාලා යාවි කියලා. ඒත් සෞම්‍ය දුවව ඉස්කෝලේ අරගෙන යද්දී මගදී හමු වෙච්ච කායෙක් හරි යාළු වුණා. සෞම්‍යයත් එක්ක යන්න ගියා. මගේ දුවයි මමයි ආයෙමත් තනි වුණා. සෞම්‍ය නැති පාළුව දරා ගන්න බැරි වුණා. මම ආයෙමත් විවාහයක් ගැන හිතුවේ නැහැ. දුවයි මමයි බොහොම සහයෝගයෙන් හිටියට මට තනියම දුවගේ කටයුතු කරගන්න අමාරු වුණා. මම දුවව නේවාසිකාගාරයක නතර කෙරුවා. මටත් නොදැනීම මගේ දුව ලොකු වුණා. සාමාන්‍ය පෙළ විභාගය ලියනකොට මගේ දුව බොහොම හැඩකාර කෙල්ලෙක්. හරියට රෝස මලක් වගේ. මං දුව ගැන හරිම ආඩම්බරයෙන් හිටියේ. මම හිතුවා දුව හොඳට ඉගෙන ගනීවි කියලා. විභාගයෙන් පස්සේ දුව ගෙදර ආවා. තාත්ති මම ගෙදරට යාළුවෙක් ගෙන්න ගන්නවා මට මෙහෙ තනියම ඉන්න කම්මැලි කියලා දුව එයාගේ යාළුවෝ දෙන්නෙක් ගෙදරට ගෙන්න ගත්තා. ඒ අයගෙන් එක දරුවෙක් ගැන මම හොඳට දන්නවා. ඒ දරුවගේ තාත්තා මගේ යහළුවෙක්. කොහොම හරි මේ දරුවෝ 3 දෙනා ගෙදර හිටියා. මං දවල් දවසේ කන්තෝරුවේ හිටියේ.
දරුවෝ කරන්නේ මොනවද කියලා මම හරියට දැනගෙන හිටියේ නැහැ. මම දවසක් ගෙදර එද්දි අපේ ගේ ළඟ මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මම බැලුවේ පුදුම වෙලා. සාලේ හිටපු දුවගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා. මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒ දුවගේ කාමරේදී මම දැකපු දෙයින් මගේ ඇස් අදහ ගන්න බැරි වුණා. කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදේම දැක්කාම මම යකෙක් වුණා. ගේ ඇස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මම දුවගේ යහළුවන් ඒ අයගේ මව්පියන්ට එන්න කියලා බාර දුන්නා. දුව හිටියේ මත් වෙලා වගේ. අර ගයන දරුවොත් ඒ වගේ. මට හිතාගන්න බැරි වුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා. මම දුවව දොස්තර මහත්තයෙක් ගාවට එක්කගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ දූ කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. මම දුවව එක්කගෙන ආවා. මම හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න. දුවව ආදරයෙන් බලාගත්තා. හැමතිස්සම හොයලා බැලුවා. ඒ දුව හැම විටම මාව මගහරින්නයි බැලුවේ. තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් හිතට දැනෙන්න ගත්තා. ඒත් ඒ දුක කියාගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියාගන්නත් බැහැ. සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා. ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන ටවුමට ගියා. එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මම එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර හිටියේ නැහැ. මම පිස්සුවෙන් වගේ දුවව හැමතැනම හෙව්වා. මාස ගාණක් යනතුරු දුව හොයාගන්න බැරි වුණා. මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක්වත් ළඟ හිටියේ නැහැ. මම දුවගේ යහළුවන්ගේ ගෙවල් වල ගියා. ඒ දුවේ කොහෙවත් හිටියේ නැහැ. මම හැමදාම පන්සල් ගියා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා. බෝධියනවල ප්‍රාර්ථනා කළා. කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ආවා. ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන. මම දන්නේ ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා. මම දුව බලන්න ගියා. දුව පුදුම විදියට වෙනස් වෙලා හිටියේ. බංකුවක වාඩි වෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා. මට මගේ පුංචි කෙල්ලගේ උණුහුම දැනුනේ හුඟ කාලයකට පස්සේ. ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඬුවම් නියම වුණා. වැරදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සොරකම් කිරීම වැනි වැරදීන්ය. මම හැම මාසෙම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලාද කියන්න මම දන්නේ නැහැ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවානේ. මම බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසෙල්ලක්. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.